මේක රැට කරන්න උමනා වීඩියෝ නිසා තමයි මේ හැන්දෑවේ විමල් ජයසේකර ආවේ. හරිද? අසාධාරණ වෙනුවෙන් අසාධාරණ වෙනුවෙන් නිතර කතා කරන මම මගේ ගමේ ප්‍රශ්නයක් ගැන කතා කරන්නවා. ඒ ප්‍රශ්නේ කිව්වෙන් පස්සේ රාජ්‍ය සේවකයෝ මුම් මගහරිනවා. මුම් මගහරිනවා රජයෙන් පඩිකකා ඉන්න මේ කාලකන්ණි රාජ්‍ය සේවකයෝ මේ ප්‍රශ්නේ මගහරින්න නිසා මට හිතුණා ලෝකෙටම දැනගන්න මේක කියන්නට උමනෑ කියලා. අර බලන්න අතන තියෙනවා ඉන්න හොඳට විදුලි පංකාව පත්තු වෙනවා. මෙතනත් එකක් පත්තු වෙනවා. මේ අපේ බෝ හාමුදුරුවෝ. රයිට්. ඉන්පස්සේ මේ බලන්න මෙතනත් ඇවිල්ලා ලස්සනට පත්තු වෙනවා. හරිද? ওই ටික කොහොම වෙනකොට ඇවිල්ලා මම කියලා තියෙනවා මේකේ එක්තරා තැනක් තියෙනවා. එතනට ආරක්ෂාව අවශ්‍යයි. එතන අඳුරුයි කියලා. මොකද මේ රැට මේ රැට මේ පාරේ ගමන් ගන්න මිනිස්සු සෑහෙන්න ඉන්නවා. ඒ කියන්නේ මින් එහාට ගෙවල් 100ක් විතර තව මෙහාට තව තියෙනවා. මේක මේ ප්‍රධාන පාර. දැන් බලමු මේ ප්‍රධාන පාරේ රයිට් මෙතනත් එක බල්බයක් පත්තු වෙනවා. ඒක හොඳයි. හරිද? එතකොට එතන එකක් පත්තු වෙනකොට මීට ඉස්සරහින් තවත් එකක් පත්තු වෙනවා. රයිට් ඒ තියෙන්නේ ඒක තමයි මේ තියෙන්නේ මෙන්න මෙතන. ඉන්පස්සේ ඕම් බලන්න දැන් මේ කතන්දරේ මේකේ එක්තරා අත්‍යවශ්‍ය තැනක් තියෙනවා. අන්නේ තැනට විදුලි බල්බයක් දාන්න කියලා මම නාගොඩ ප්‍රාදේශීය සභාවෙන් මං ඉල්ලීමක් කරා. හරිද? මේ සැරේ පළාත් පාලන මැතිවරණයේ තවමත් ඇවිල්ලා සභාපතිවරු පත් වෙලා නැහැ. දැනට මාස එකට කලින් නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාලේකම් ඉන්නේ කාන්තාවක් ඉන්නේ. පණ නැති කාන්තාවක් ඉන්නේ. රජේ පඩිකකා ජීවත් වෙන කාලකන්ණි මූසල කාන්තාවක් ඉන්නේ. ඒකනේ ගමට සේවයක් කරන්න කිව්වෙන් පස්සේ මෙන්න මෙතන දවඩියක් ඉස්සරහට යනකොට මේ තමුන්නාසල් පේනවා ඇති මේක පට්ට කළුවරයි. මේ පට්ට කළුවර පාරේ මිනිස්සු යන්නේ තනිකර කළුවරේ යන්නේ. මේ මිනිසුන්ට ආරක්ෂාවක් නැහැ. මෙතන ඉස්සරහා තියෙනවා ලයිට් කණුවක්. මෙතන ඉස්සරහා තියෙන ලයිට් කණුවක්. අන්න ඒ ලයිට් කණුවට අර කණු දෙකෙන් එකක තියෙන බල්බ් එක ගලවලි බරලා ඒක දාන්න කියලා මං ඉල්ලීමක් කරා. රයිට්? ඒ ඉල්ලීම කරන්නේ නැතුව ප්‍රාදේශ සභාවේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ මේ රජයේ සේවයේ ආණ්ඩුවෙන් පඩිගන කාලකන්ණි 70 ඔව් සභා ලේකම් මෙතුව කාලකන්ණි 70 මෙතන කණුවට දාන්නේ නෑ බල්බ් එකක්. මේ තනිකර බලන්න දැනුත් ඇවිල්ලිවලා මේ පාරේ මිනිස්සු ගමන් කරන පාරක් මේක. දැක්ක නේද? හරිද? මෙතන ඉස්සරහා හන්දියක් තියෙනවා. මෙන්න මේ හන්දියේ මෙන්න මේ පොල් ගහට උඩින් තියෙන ඒ ලයිට් කණුවට තමයි බල්බ් එක දාන්න කියලා කිව්වේ. හරි? මේ හන්දිය මෙතන බොහොම අනාරක්ෂිත තැනක්. මේක කටුපොල් වගාව මේක තියෙන්නේ. මෙතන උඩට පාරක් තියෙනවා. ඇවිල්ලා මේ කැලේ මෙතෙන්ට බල්බ් දාන්නකෝ මෙතන තියෙන මේ කණුවට දාන්න කිව්වේ මුංගේ ගෙවල් වලින් අරන් ඇවිල්ලා නෙවෙයි. අර කණු දෙකෙන් එකක තියෙන බල්බ් එකක් දාන්න කියලා කිව්වා. මෙන්න මේකට. හරිද? මගේ ගෙදරට වෙඩි තියන්න ආවා. තමුන්නාන්සලා දන්නවා. පොලිසියෙන් වෙඩි තියන්න ආපු T56 අරගෙන ඒ T56 අරගෙන ආපු පොලිස්කාරයෝ දෙන්න මෙන්න මේ කැලේ හරියේ තමයි මුන් ඉඳලා තියෙන්නේ. හරිද? දැක්ක නේද? දනුතර බයිසිල්ලක් කරනවා. මේක මේ මහපාරේ මිනිස්සු මේ එන යන මහපාර. මෙතන කණුවට බල්බ් එකක් දාන්න බැරි කාලකන්ණි 70ක් තමයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ ඉන්නේ. මම මුන්ට කිව්වා මේක කරේ නැතොත් රෙද්ද ගලවනවා කියලා. අන්න ඒක කරන් තමයි විමල් ජයසේකර ආවේ. තිත්තපත කරුවල හැමතැනම මේ තිත්තපත කරුවලේ ඔන්න මේ ෆෝන් එකේ එළියෙන් තමයි මේ පෙන්නන්නේ. හරිද? රජයෙන් පඩිකකා ඉන්න මේ වගේ කාලකන්ණි සක්කිලි 70 නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරනවා කියලා විමල් ජයසේකර බයනතු කියනවා. රටේ මාලිමාවේ ආණ්ඩුවේ ඉන්නව නේද විදුලි බල ඇමති කෙනෙක්. විදුලි බල ඇමතිතුමාට මෙන්න මේ නාගොඩ ප්‍රාදේශීය සභාවට කියලිවල බල්බ් එක මාරු කරගන්න බැරි. මෙන්න මේ මුංගේ තියෙන කාලකන්ණි සතුට ඒක නැති කරලිවලා මෙතනට
බල්බ් එකක් දාලා දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. දැක්ක නේද? තනි කර කළුවරයි ඔක්කොම මෙතන අනාරක්ෂිත තත්ත්වය තමයි. හරිද? මෙන්න මෙතන තමයි T56 තියාගෙන ඉඳලා තියෙන්නේ. අඳුර වැටෙනකන් අපේ ගෙදරට ඇවිල්ලා මට වෙඩි තියලා දාන්න. අන්න එහෙම අනාරක්ෂිත තැනකට තමයි බල්බ් එකක් දාන්න කියලා කිව්වේ. මුන්ට මුන්ගේ ගෙවල් වලින් බල්බ් ගෙනල්ලා දාන්න කියලා කිව්වේ නෑ. ප්‍රාදේශීය සභාවෙන් වේදමක් කළා වෙනම බල්බයක් දාන්න කිව්වේ නෑ. ඒකේ පඩි කන එවුන්ට උන්ගේ ශ්‍රමය පොඩ්ඩක් කැප කරලිවලා මෙන්න මේ කණු දෙකේ තියෙන එක බල්බ් එකක් මෙහා එකට මාරු කරලා දීපම් කියලා තමයි මම කිව්වේ. හරිද? දැන් පේනවා නේද? ඕක තමයි පහුගිය කාලේ තිබුණේ පොදු පෙරමුණ රජයේ සභාපතිවරයෙක් මේ හිටියේ. එයා කරේ නෑ මේක. දැන් ඉන්න එයා ගියන් පස්සේ ඉන්න ප්‍රාදේශ සභාවේ සභාපති වෙනුවට වැඩ කරන්නේ සභාලේකම්. මාසෙකට වැඩි නාගොඩ ප්‍රාදේශ සභාවේ ඔය පොතේ මේ කාරණේ ලියලා නාගොඩ ප්‍රාදේශීය සභාව ඉඳලා මෙතෙන්ට කිලෝමීටර් 1මාරයි. හරිද? මුන්ට වැඩ කරන්න උමනාවක් නැහැ. මේ වගේ කාලකන්ණි ඉන්නකොට රටට යහපතක් වේද කියන එක තමයි අහන්න තියෙන්නේ. හරිද? ඔන්න ශ්‍රී ලංකා රජයේ ඇතම් රජයේ සේවකයෝ මුන්ගේ රෙද්ද ගලවන්න ඕන. මුන්ගේ රෙද්ද ගලවන්න ඕන නිසා තමයි මගේ channel එකේ ඇවිල්ලා මගේ ගමේ ප්‍රශ්නේ මං කිව්වේ. තමුන්නාන්සේලා ඒක දැක්කා. හෙට දවසේ බලමු මොකද කියලා වෙන්නේ. විදුලි ඇමතිතුමනි මේක ඔබේ අවධානය සඳහායි. Thank you very much. Okay. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. මම දේශමාන්ඩ විමල් ජයසේකර. ජයවා.